විශේෂයෙන් මතක් කරන්න ඕන ඒ කතා කරපු අපි ආලෝකා ගැන. ඉතින් මේ ආලෝකා පිළිබඳව ලොකු මතවාදයක් ගියා රට තුල. මේක විශාල ජනතාවගේ ඉල්ලීමක් පිට තමයි මේ ආලෝකා අපි රැගෙන ආවේ. එසේ මෙසේ කාරණයක් නෙවෙයි සතෙක් රටකින් රටකට අරන් යනවා කියන එක. මම හිතන්නේ අපි ලිපි ලේඛන ඊයේ රෑ වෙනකුත් සම්පූර්ණ කළා. මිල වලින් ගත්තාම මිනිස්සු 10 දෙනෙක් ගමන් කරන වියදම යන බල්ලෙක් මෙහාට අරන් එන එකට. ඉතින් මේ ඔක්කොම කටයුතු කරලා අපේ ජනතාවට බලා ගන්න මේ ගමන් සංගය සාමේ සංගය අඳුන්වා දෙන්න අරන් ආවේ. ඉතින් මේ පිළිබඳව වැරදි මතවාද යනවා. ඒ මතවාද වලට කියන්නට තියෙන්නේ අපි මොනම හේතුවක් නිසාවත් ඔබ නගන මේ චෝදනාවලට අපි එකතු නැහැ. ඉතින් මේ වෙනුවෙන් රජයේ ආරක්ෂාව, සෞඛ්‍ය සංවිධානයේ ආරක්ෂාව, විශේෂම වෛද්‍යවරු ඉන්නවා අපිත් එක්ක මේ බල්ලා වෙනුවෙන්ම විශේෂ වාහනයක් සකස් කරලා තියෙනවා අපේ වියදමින්. මේක රජයේ සම්බන්ධ වීමක් නොව අපේ මේ වියදමින් අපි සූදානම් කරලා තියෙනවා. අනවශ්‍යයි කියන හිතන තැනකදී අපි බල්ලා රතේ අරන් යනවා, පුළුවන් තැනකදී බල්ලා අරගෙන යනවා. ඕක තමයි මේ රටටම දෙන්න තියෙන පණිවිඩය. මොනම හේතුවක් නිසා බොරු චෝදනා නගන්නට එපා. මේ සාමයේ උදෙසා යන සංකේතයක්. අනිත් එක තමයි අපි සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. සෑම සත්වයෝම සුවපත් වේවා කියන චේතනාව. අපි මිනිස්යා වෙනමයි සත්වයා වෙනමයි කියලානේ අපි හැම කෙනෙකුටම මෛත්‍රිය දක්වනවා. කවුරු හරි නොකරනවා නම් ඒගොල්ලන්ට පුහුණුවක් සහ ආදර්ශයක් දීම තමයි මෙහි පරමාර්ථය. ඉතින් මොහුට මෙච්චර මේ මුළු ලෝකයක්ම සලකන්නේ ඇයිද කියන කාර්යයෙන් අපිට පැහැදිලි වෙනවා. සත්ව හිංසනයට අපි විරුද්ධයි. සකල සත්‍යාව වෙතන මහා කරුණාව දක්වීම අපේ යුතුයකමක් කියන ආදර්ශය අපි පෙන්නනවා.